සුබ දවසක් ඔබ සිදු කරනාට ඔබ මේ එකතු වී සිටින්නේ පිටස්තර ජීවිතය YouTube නාලිකාව සමගින් අප මේ සිදු කරන්නේ නියමිතව තිබෙන්නේ පිටස්තර ජීවිතය ගත කරන පිරිසකගේ සමීක්ෂණයක්. අපිට මේ අවස්ථාවේදී හමු වී තිබෙනවා පිටස්තර ජීවිතය ගත කරන තවත් එක් සිසුවෙක්. ඔබට කොහොමද මේ පිටස්තර ජීවිතය ගැන කියන්න තියෙන්නේ? පිටස්තර ජීවිතය කියන්නේ ඇත්තටම හරිම ශෝකාවුලයි. අපි ගැටලු රැසකට මුහුණ දීලා ඉන්නවා මේ වෙලාවේ. ඇත්තටම එකwidehatකින් හොඳයි යාළුවෝ කට්ටියත් එක්ක සෙට් වෙලා අපිට යාතල ඉන්න. ඔබට මොකද මේ සංයුතිය පිළිබඳ කියන්නේ 1350ක සංයුතිය පිළිබඳ? ඇත්තටම ඒක නම් තත්ත්වය භයානකයි. අපේ කොල්ලොන්ට පාරේ බැලලා යන්න බැරි තත්ත්වයක් උදා වෙලා. ඒ කියන්නේ ඔබලා අසරණලාද දැන් ඉන්නේ? ඔය කැම්පස් එක ඇතුලේ අපි හැංගි තමයි දුවන්නේ. ඇත්තටම ඒක කොල්ලොන්ට අත්වෙච්ච සෝචනීය ඉරණමක් ඇත්තටම. ස්තුතියි ඔබට සමග එක්වීමට. අපි විමසා බලමු තවත් එක් පිටස්තරයෝගේ අදහසක්. ඔබට මොකද්ද මේ මල්ලේ කොහොමයි විට් එක මොකද්ද සීන් එක ඔබට මොකද්ද මේ පිටස්තර ජීවිතය ගැන කියන්න තියෙන්නේ? පිටස්තර ජීවිතේනේ ඇමරිකා මචං පුල් හැපි සීන් එකේ ඉන්නේ බ්‍රෝ ඉතින් විශේෂයක් නැහැ ඉතින් අපේ පිට් එකේ ඉන්න යාළුවෝ ඔක්කොම අතර හදවත් ඊට පස්සේ අපේ තා කොහෙද මොනරාගල බුත්තල කතර මොනවද මේ සංයුතිය පිළිබඳ කියන්නේ 1350 සංයුතිය කියන්නේ මම මට පැහැදිලි කරන්න. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ සංයුතියක් තියෙනවා 1300 1150 අම්මා ඒක සප 1300 වට කියන්න මල්ලේ මාර විප්ලවයනේ බං ඒක මරු ඈ. ඒ සංයුතිය කියන්නේ දැන් බං එකට 6ක් කියන්නේ රාජ්‍ය සීන් නෑනේ මෙතන තියෙන්නේ. ඒකල ස්තුතියි ජාවේ බික්ක හදවතේ පොරක්. Nice. අපි තාත් පොරකගේ විමසා බලමු මේ සංයුතිය පිළිබඳව. එම්පත ඉරන්න එපා ගුරුතුමනි. ඔබට මොකක්ද මේ 1300 150 සංයුතිය පිළිබඳ කියන්න තියෙන්නේ? ඔබ රෝගී තත්ත්වයෙන් සිටින්නේ? රෝගී තත්ත්වයෙන් පෙල්ලක වගේ ඉන්නේ. ඔහුගේ කඳුළු වලින් අපිට පෙනෙන්නේ පිටස්තර ජීවිතය උඩ තා ශෝකාකුල ජීවිතයක් බවට. ඔබ මේ පිටස්තර ජීවිතය පිළිබඳව අපිට කොහොමද කියන්නේ? කල ගෙනලා ඉන්නේ වඩා ඇත්තට පිටස්තර ජීවිතය ගැන. ඒ හේතුව ඒට ඒක කතා කරගන්න බෑකෝ. ස්තුතියි. බොහෝ ශෝකාකුලව සිටින පුද්ගලයෙක් වූ අපි ඔහුගෙන් ඉන්න එහාට විමසා බැලීමක් සිදු කරන්න ඕනේ නැහැ. ඔව් අපිට දැන් හම් වෙ තිබුණා තවත් පිටස්තර ජීවිතය ගත කරන පුද්ගලයන් දෙදෙනෙකු. අපි ඔවුන්ගෙන් විමසා බලමු. නෑ ඕක වැඩි කරලා. සුබ දවසක් ඔබට. සුබ දවසක්. ඔබ මොකද්ද මේ ගෙදරින් පිට ගත කරන පිටස්තර ජීවිතය පිළිබඳව ඔබගේ අදහස? දුකයි. ඇයි ඒ? වේදනයි. ඇයි ඒ තමයි. ඔබ බොහෝ දුකින් පත් වෙන පුද්ගලයෙක්. මොකද උඩ හේතුව? හේතු කාරණා ගොඩයි. ඇයි ඉතින් දුකින් ඉන්නේ 1350 සංයුතියක් එක්ක ඔබ ඉන්නේ? ඔයිට වඩා මට වැඩ තියෙනවා. Nice. ඇයි? අපි ඒ සබ්ජෙක්ට් එකේ නෑනේ. ඔබ අසම්මත වෙන පැටලිස්ට් එකක් කරේ. ඔව් අපි එන්න වෙනම තමයි. ඔබ දෙවලද? ඔව්. ඔබට කොහොමද කියන්නේ? මොකක් ගැන? මේ ගෙදරින් පිට ගත කරන පිටස්තර ජීවිතය. ගෙදර මතක් වෙනවා. ඉතින් ඇත්තටම ඉතින් ඒ වුණාට පවුලක් ඔය තමයි අපි ඉන්නේ ආතල්. අපි හිතනවා ඉතින් කොල්ල ඔක්කොමත් එක්ක කොට යන්න. එතකොට අපිට කියන්න තියෙන අර 1350 සංයුතිය පිළිබඳ කොහොමද? ඒ සංයුතිය. ඒ සංයුතිය ඉතින් අපිට ගාණක් නැහැ. ඉතින් අවුලක් නැහැ. කියන්නේ ඔබට නෑ මේ පෑන ගන්නවා. පෑන ගත්තොත් දැන් මේ ඉන්නේ කෙල්ලෝ. Pencil example. Nice. example. දැන් මේ කෙල්ලෝ 1200. මේ කොල්ලෝ 150. දැන් මේ පෑනේ ක්ලිප් එක මෙහෙම එක්කෙන. ඒ වගේ කොල්ලෝ 150ට කෙල්ලෝ 1200 අවුලක් නැහැ. ඔබ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට වැඩියා නේ බා. අපිට වැඩි. ඔව්. ඔව් අප සමගින් මේ අවස්ථාවේ තුල සිටිනා පිටස්තරයන්ගේ අපච්චන අනුවර්තනාවෙන් හඳුන්වන තාත් එක් පිටස්තරය පිළිබඳ අපි ඔයගෙන් නිසා බලමු මේ පිටස්තර ජීවිතය පිළිබඳ. ඔබ පිටස්තරයන්ගේ අපච්චන අනුවර්තනාවෙන් හඳුන්වනවද? ඔව් මගේ දරුවෝ ටික ඔබට කොහොමද මේ පිටස්තර ජීවිතය පිළිබඳ ඔබේ දරුවන් සමග ගත කරන පිටස්තර ජීවිතය පිළිබඳ කියන්නේ?
දරුවන් එක්ක ගත කරන ජීවිතේ කිව්වොත් අම්මා නැතුව මම මේ දරුවන් ටික බලා ගන්න බොහොම දේමත් හරිද මෙයාලා හරි ඒ කියන්නේ දරුවන්ට මව අහිමි වුණේ ඔබේ වරදෙන්ද? ඔව් මේ වෙනත් මාවක් කරා යන්න ගිහිල්ලා තමයි එහෙම උනේ හැබැයි ඉතින් දරුවෝ ටික මගේ පැත්තේ නිසා අවුලක් තුන්නේ නැහැ ඔබයි වැරදි. ඒතකොට ඔබ නිසා දරුවන්ට අසාධාරණයක් වුනේ නැද්ද? ඔව් දරුවන්ට කිරි විතරයි දෙන්න බැරි වුණේ වෙන කිසිම අසාධාරණයක් වුනේ නැහැ දරුවන්ට. කිසිම සාධාරණයක් තුන්නේ ඔබට මොකක්ද මේ පිටස්තර ජීවිතය පිළිබඳ කියන්නේ? හරිම ලස්සනයි හරිම සැහැල්ලු කියන්න දෙයක් නැහැ ඉතින් එතකොට ඔබට මේ ස්ත්‍රී පුරුෂ සංයුතියක් තියෙන 1350ක සංයුතියක් තියෙනවා. ඔබට ඒ පිළිබඳ කොහොමද කියන්නේ? පිරිමි අඩු වෙන තරමට මේ පිරිමි අඩු වුණා කියලා එහෙම ප්‍රශ්නයක් කෙරෙන්නේ නැහැ. කාන්තාවන් 1200කගේ ගැම්ම පිරිමි 150කට අපිට ගන්න පුළුවන්. ඔබට එකවර කාන්තාවන් 8 දෙනෙකු බාර ගැනීමට හැකිද? ඔව්. ඒ තාමත් පහසුයි. පහසු කාර්යයක්. පහසුයි. ඒතර ඔබගේ දරුවන්ට අසාධාරණයක් වෙන්නේ දරුවන්ටත් ඉතින් අම්මා කෙනෙක් ඕනේගේ අම්මා ළමදෙක් වැඩි වුණාට අම්මලා නෑ නේද නේද? ස්තුතියි. අප සමග කතා බහ කරනවා ඔබ. අපි ඔබට නිරතුරුව සඳහන් කරන කාරණයක් තමයි පිටස්තර ජීවිතය YouTube නාලිකාව සමග එකතු වී සිටින ඔබට එක විදිහේ වෙනස් පුද්ගලයන් නිතරම හඳුනා ගැනීමට හැකියාව තියෙනවා. අපි ඔබට පෙන්වන්න යන්නේ තවත් එවැනි එක් පුද්ගලයෙක් පිළිබඳ විශ්ව ලෝකයේ සමග සම්බන්ධතාව පවත්වන ඔහු. අපි දැන් ඔබ සමග කතා බහ කරමු. ඔබ කොහොමද මේ පිටස්තර ජීවිතය පිළිබඳ කතා කරන්නේ? ඔබ විශේෂ පුද්ගලයෙක් විශ්ව ලෝකයේ සමග සම්බන්ධතාව පවත්වන පුද්ගලයෙක් කියලා අපිට ආරංචිලා තියෙනවා. ඔබ කොහොමද මේ පිටස්තර ජීවිතය පිළිබඳ කියන්නේ? විශ්ව ලෝකයක් කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය ගැන නම් වරදක් නැහැ. ඉතාමත් හොඳයි. හිතුවට වඩා ඇත්තටම හොඳයි. ඔබට එතකොට මේ පිටස්තර ජීවිතයේ තිබෙන ආහාර පාන කැම් බීම ගැන මොකද ඔබට කියන්න තියෙන්නේ? ආහාර පාන කැමති එකක් කැමති විදිහකට අපිට ගන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ බත් නම් බත්, ඉදියප්ප නම් ඉදියප්ප, පරාටා හැමදේම තියෙනවා. කැමති විදිහට කාවද ඔබ මෙච්චර කොට? කොච්චර කෑවත් මෙච්චරයි. එතකොට ඔබට මේ 1350 සංයුතිය පිළිබඳ කොහොමද කියන්නේ? ඒක ඉතින් ඇත්තටම ඉතාමත් සෝචනීයයි. ඇයි? සෝචනීයයි. ඇයි සෝචනීය? 1300කට 150ක් ඇත්තටම මදි? මදි. අපි ඔබට පැවසුවා ඔහු විශ්ව ලෝකයේ සමසම්බන්ධව වත්න වෙනස්ම පුද්ගලයෙක් කියලා ඔබට පෙනී යන්නේ නැති. විශ්වවිද්‍යාලය. ඔව් අපේ සමග එකතු වෙන තවත් එක් පුද්ගලයෙක් අතිශය උස අතිශය දරුණු පුද්ගලයෙක්. ඔබට කොහොමද මේ පිටස්තර ජීවිතය පිළිබඳ කියන්නේ? අවුලක් නෑ යාළුවොත් එක්ක ආතල් එකේ ඉන්න පුළුවන්. ඉතින් ලොකෝ අවුලක් නෑ. ඔබ නම් කාන්තාවන්ට ඉතා ආකර්ෂණීය පුද්ගලයෙක් කියලා අපිට ආරංචි වුණා. ඔබට කොහොමද මේ 1350 සංයුතිය පිළිබඳ කියන්නේ? ඔබ කාන්තාවන් දෙදෙනෙකු පසුපස යෑමේදී අපි හමු වුණා අප කලින් පුද්ගලයන් සම කතා බහ දෙද්දී. අවුලක් නෑ ඉතින් නේ 1300ට 150. ඒතකොට සාමාන්‍ය එකට 11ක් විතරනේ. එකට 8යි. එකට 8ක්. එකට අවුලක් නෑ. ඔබට 8 දෙනාම බාර ගන්න හැකිද? අවුලක් නෑ ඉතින් නේ. පුළුවන්. 8 දෙනාම ඔබට එකවර හදා වඩා ගැනීමට බලා ගැනීමට හැකිද? වඩා ගන්න නම් බැරි වෙයි. මම දැන් ડોක්ටර් කෙනෙක් වෙන්න යන්නේ ආත් කළේ ඒ නිසා සාමාන්‍ය ඉන්කම් එකේ ප්‍රශ්නයක් ඒ නෑ. කියන්නේ ඔබ කලා විෂධාරාවෙන් වෛද්‍යවරයෙකු වෙන්න. ඔව්. කොන් කොන් හරියනවා. කොන් දොස්තර. ඔව්. දැක්කනේ අපි ඔබට නිරතුරුව පිටස්තර ජීවිතය සමග එකතු වෙනකොට එක විදිහක එක පුද්ගලයන් දැක ගැනීමට හැකි වෙනවා කියලා අපි ඔබට සමග මෙවන් තවත් එක් දිනකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අතර සමගන්නම් ඔබ සියලු දෙනාට සුබ දවසක්.